හයි ගයිස් ඔයාලා හැම කෙනෙකුම අද සිනි රිවිව් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැම කෙනෙකුටම ආරාධනා කරනවා අද රිවිව් එකේ අවසාන තප්පරේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා. ඉතින් ඒ වගේම කියන්න ඕන අද ගේන්නේ ඔයගලන්ට Brownian Movements කියන හරිම වෙනස් විදිහේ කතාවක් තියෙන සුපිරිම මූවි එකක්. ඒ නිසා වැඩි වෙලාවක් අරගන්න නැතුව අපි කෙලින්ම යමු මූවි එකට. මූවි එකේ කතාව කෙටියෙන් කියනවා නම් හරිම ආමුතු විදිහේ රාගික හැඟීම් දැනෙන තමන්ගේ පාළුව නැති කරගන්න මේ රාගික හැඟීම් වෙනස් විදිහකට විඳින්න උත්සාහ කරන වෛද්‍යවරයෙක් ගැන තමයි අද කතාවේ දිගහැරෙන්නේ. ඒ වගේම තමයි මේ කතාව පිටුපස්සේ පීඩනය සහ මිනිසුන්ට හැඟීම් දැනෙන විදිය පිළිබඳව ලොකු කතාවක් තියෙනවා. එහෙනම් ඉතින් අපි කෙලින්ම යමු මූවි එකට. චාලට් කියන්නේ වෛද්‍යවරයා. එයා මේ විද්‍ය විවාහ වෙලා ඉන්නේ. ඒ වගේම තමයි යට පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ චාලට් ගොඩක් මහන්සි වෙලා හොස්පිටල් එකේ වැඩ කරනවා. හැබැයි එයාට එක වෙලාවකදී දැනෙනවා එයාට ජීවිතේ මොන යම් හෝ දෙයක් එහෙමත් නැත්නම් එයාට ජීවිතේ යම් තැනකදී මොනවා හරි දෙයක් මගහැරලා තියෙනවායි කියලා. ඉතින් චාලට්ට මේ දැනෙන පාළුවත් එක්කලා චාලට් හිතනවා එයාගේ ජීවිතේ මේ හිස්තැන පුරව ගන්න එයා මොනවා හරි දෙයක් කරන්න ඕනයි කියලා. මෙතනින් පස්සේ චාලට් මොකද්ද හිතන්නේ කියන එක මූවි එකේ ඉස්සරහට අපිට බලන්න පුළුවන්. ඉතින් චාලට් යනවා අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට ගන්න. මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ එයා වැඩ කරන හොස්පිටල් එක කිට්ටුවමයි. ඉතින් චාලට් මේ අපාර්ට්මන්ට් එක රෙන්ට් එකට ගන්න ගියාම මේ අපාර්ට්මන්ට් එක අයිති කෙනාට චාලට් මේ අපාර්ට්මන්ට් එක ගන්න ඇයි කියන එක පිළිබඳ පොඩි සැකයකුත් මතුවෙනවා. හැබැයි චාලට් මෙයාට දෙන සල්ලි හින්දා මෙයා කට වහගෙන මේ අපාර්ට්මන්ට් එක චාලට්ට දෙනවා. මෙතනින් පස්සේ චාලට් මේ අපාර්ට්මන්ට් එකේ නාන කාමරේට ගිහලා නාගෙන එහෙම ඇවිල්ලා එයාගේ මේ අපාර්ට්මන්ට් එකේ තියෙන සුවපහසු ඇඳුම නිදාගෙන එයා හිතන්න පටන් ගන්නවා එයාගේ පාළුව නැති කරගන්න එයා ඊළඟට මොකද්ද කරන්න කියලා. ඉතින් ගයිස් මෙතෙන් තේරෙනවා චාලට් එයාගේ පාළුව නැති කරගන්න විවිධ පිරිමින් එක්කලා රාගිකව හැසිරෙන්න හිතනවායි කියලා. ඔන්න මේ අතරෙම එයාට මතක් වෙනවා එයාට එයාගේ පුතාව අරගන්න තියෙනවායි කියලා. ඉතින් මෙතෙන් තේරෙනවා ඇත්තටම චාලට් මේ විදිහ එයාගේ විවාහ ජීවිතය සහ වෘත්තිමය ජීවිතය එක්කලා තියෙන ප්‍රශ්නත් එක්කලා ඒ වගේම තියෙන කාර්යබහුලත්වය හින්දා තමයි චාලට් මේ වගේ හැඟීම් දැනෙන්නේ කියලා. කොහොම හරි ඉතින් මෙතනින් පස්සේ ඊළඟ දවසේ චාලට් උදේ එයාගේ සෑමියාත් එක්ක සතුටු වෙලා වැඩට එන්න පිටත් වෙනවා. චාලට් හරිම මහන්සි වෙලා හොස්පිටල් එකේ වැඩ කරනවා. ඒ වගේම තමයි එයා ගොඩක් හොඳ ડોක්ටර් කෙනෙක්. චාලට් එයාගේ වෝඩ් එකේ ඉන්න ලෙඩුන්ව බලන්න යනවා. ඉතින් මේ වෙලාවේදී චාලට් දකින්නවා මුළු ඇඟ පුරාම රෝම කූප ආපු පුල්ලොම් පිරිච්ච මිනිස්සෙකුව. ඉතින් මේ මිනිස්සයාගේ හරිම වෙනසක් තමයි චාලට් දකින්නේ. ඉතින් මේ මිනිස්සයා චාලට්ගේ පළමුවෙනි වින්දිතයා බවට පත් වෙනවා. චාලට් හිතනවා මේ මිනිස්සයාත් එක්ක චාලට් රාගිකව හැසිරෙන්න ඕනයි කියලා. ඉතින් චාලට් මේ මිනිස්සයාව යාළුවෙන් ගත්ත අපාර්ට්මන්ට් එකට අරගෙන ගිහිල්ලා මේ මිනිස්සයාත් එක්කලා සතුටු වෙනවා. ඉතින් මේ වෙලාවේදී චාලට්ගේ ඉරියව් වලින් තේරෙනවා චාලට් මේ මිනිස්සයාගෙන් ගොඩක් සතුටු වෙනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ චාලට් යුනිවර්සිටි එක ලෙක්චර් එකට යනවා. මෙතෙන්දී චාලට්ට තේරෙන්න පටන් ගන්නවා එයා හොයන සතුට එහෙමත් නැත්නම් එයා හොයන තෘප්තිය තාමත් එයාට හම්බ වෙලා නැහැ කියලා. ඉතින් චාලට් මෙතනින් පස්සේ එයාගේ දෙවෙනි ගොදුර හොයන්න පටන් ගන්නවා. දැන් මෙයා මේ සෙල්ලම කරගෙන යනකොට චාලට් එයා වැඩ කරන හොස්පිටල් එකේදී තවත් මැදිවේ මිනිස්සෙකුව හම්බ වෙනවා. මේ මිනිස්සයා හරිම වෙනස් විදිහේ මිනිස්සෙක්. මේ මිනිස්සයා නියපොතු කන්නාසයි. ඉතින් චාලට් මේ මිනිස්සයා ගැනත් අමුතුම විදිහේ විකෘති රාග හැඟීමක් ඇති කරගන්නවා. චාලට් මේ මිනිස්සට එන්න කියනවා චාලට්ගේ අපාර්ට්මන්ට් එකට. ඉතින් අපාර්ට්මන්ට් එකේදී චාලට් මේ මිනිස්සට කියනවා චාලට්ව සතුටු කරන්න කියලා. මේ මිනිස්සයා චාලට්ව එක එක විදිහට තෘප්තිමත් කරන්න හදනවා. හැබැයි චාලට්ට තාමත් එයා හොයන තෘප්තිය හම්බ වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ චාලට් එයාගේ සතුට හොයාගෙන තවත් මිනිස්සෙකුව තෝරගන්නවා. ඉතින් චාලට් මේ වෙලාවෙදි තෝරගන්නේ හරිම මහත මිනිස්සෙකුව. චාලට් මේ මිනිස්සයව එක්කගෙන යනවා අපාර්ට්මන්ට් එකට. මෙතනදී චාලට් නිරුවත් වෙලා කාපට් එකක් උඩ නිදාගෙන කියනවා මේ මිනිස්සට කැමති දෙයක් චාලට්ට කරන්න කියලා. කොහොම හරි චාලට්ට සතුටු කරන්න කියලා මේ මිනිස්සට කියනවා. දැන් ඉතින් මේ මිනිස්සයත් එක්ක කායිකව එකතු වුණාට පස්සේ චාලට්ට මතක් වෙනවා එයාගේ පවුලේ අයව. ඉතින් චාලට් ගෙදර ගිහින් පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් චාලට් මේ විදිහ කිසිම වැරද්දක් කරන්නේ නැහැ වගේ හරිම සාමාන්‍ය විදිහට ගෙදරට ගිහිල්ලා එයාගේ පවුලේ අයත් එක්කලා සතුටු වෙනවා. ඔන්න ඉතින් මෙතනින් පස්සේ පෙන්නනවා චාලට් එයාගේ අපාර්ට්මන්ට් එකට ආයෙම සැරයක් හතරවෙනි මිනිස්සයවත් අරගෙන එනවයි කියලා. මේ මිනිස්සයා ගොඩක්ම වයසක මිනිස්සෙක්. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම මේ මිනිස්සයාගේ වයසත් එක්කලා මේ මිනිස්සට චාලට්ව සතුටු කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ටික වෙලාවක් යනකොට චාලට්ට තේරෙන්න පටන් ගන්නවා මේ මිනිස්සයාට මොකුත්ම කරන්න බැහැ කියලා. ඉතින් මේකින්ද චාලට් මේ මිනිස්සයාව පුටුවක වාඩි කරලා චාලට් ඕන කරන සතුට චාලට් මේ මිනිස්සයාගෙන් අරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ වැඩෙත් එක්කලා චාලට්ට ගොඩක් කාලය ගත වෙනවා. මේ හින්දා චාලට්ට යන්න තිබුණ මීටින් එකක් යට මිස් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා පහුදා චාලට් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකට යනවා. මේ තමයි චාලට්ගේ හස්බන්ඩ් ඒ කියන්නේ මැක්ස් වැඩ කරන කන්ස්ට්‍රක්ෂන් සයිට් එක. ඉතින් චාලට්ගේ හස්බන්ඩ් ආකිටෙක්චර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් චාලට් මැක්ස් මේ වැඩ කරන බිල්ඩින් එක වටේ ටිකක් ඇවිදලා බලනවා. චාලට් මේ විදිහට ඇවිදගෙන යද්දි එයාට ඇහෙනවා මිනිස්සු වගේක් වැඩ කරනවායි කියලා එක හරියක. ඉතින් චාලට් යනවා මේ මිනිස්සු වැඩ කරන හරියට. ඔන්න මේ වෙලාවෙදි තමයි චාලට් හිතන්නේ නැති දෙයකට මුහුණ දෙන්න වෙන්නේ. මේ වෙලාවෙදි චාලට්ට හම්බ වෙන්නේ අර එයා දෙවණියට සතුටු වෙච්ච මිනිස්සයව. ඉතින්
මේ මිනිස්සයව දැක ගමන්ම චාලට් කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි මේ මිනිස්සයා දැන් ටිකක් බය වෙලා මෙයා උත්සාහ කරනවා චාලට් කෑ ගහන එක නවත්තන්න. චාලට් මෙතනදී මේ මිනිස්සයාට ගහනවා. ඒ වගේම තමයි චාලට්ට කලන්ත දාලා වැටෙනවා. චාලට් සිහිය එන්නේ හොස්පිටල් එකේදී. ඉතින් චාලට්ට සිහිය එනකොට මෙතනදී අපිට තේරෙනවා චාලට් මේ වෙනකන් කරපු හැම දෙයක්ම මැක්ස් දැනගෙන ඉන්නේ කියලා. හැබැයි මැක්ස් මේ දේවල් දැනගෙන ඉන්නේ කියලා මැක්ස් චාලට්ට කියන්නේ නැහැ. මෙතනින් පස්සේ චාලට් මැක්ස් එක්ක තියෙන සම්බන්ධය වර්ධනය කරගන්න කියලා හිතාගෙන එයා යනවා මනෝවෛද්‍යවරයෙකුව හම්බ වෙන්න. ඒ චාලට් මේ මනෝවෛද්‍යවරයාත් එක්ක ඇත්තටම ඕපන් කතා කරන්නේ නැහැ. මේ හින්දා ડોක්ටර් චාලට්ට කියනවා ඊළඟ සෙෂන් එකට එනකොට හස්බන්ඩ්වත් එක්කගෙන එන්න කියලා. ඉතින් ටික දවසකට පස්සේ චාලට් එයාගේ හස්බන්ඩ්වත් එක්කගෙන යනවා අර මනෝවෛද්‍යවරයාව හම්බ වෙන්න. ඉතින් මේ වෙලාවට චාලට් කියන දේවල් වලින් ડોක්ටර් තේරුම් ගන්නවා මේ විද්දි චාලට් එයාගේ හස්බන්ඩ්ට ගොඩක් ආදරෙයි කියලා. ඒ වගේම තමයි අපිටත් ඒක තේරෙනවා චාලට් මේ කියන දේවල් වලින්. ඉතින් මේ විද්දි චාලට් තියෙන මානසික රෝගී තත්ත්වයක් ඉඳන් තමයි එයා මේ විදිහට විවිධ මිනිස්සුත් එක්කලා කායිකව හැසිරෙන්නේ. මොකද මෙතෙන්දී වෛද්‍යවරයා දැනගන්නවා චාලට් මේ වෙනකොට කායිකව හැසිරෙච්ච මිනිස්සු කවුද කියලා කියන්නවත් චාලට්ට මතක නැහැ කියලා. ඉතින් එයා මේ විදිහට එක විදිහේ මිනිස්සුත් එක්කලා කායිකව හැසිරුණාට ඇත්තටම එයා ඒ දේවල් මතකේවත් තියාගන්නේ නැහැ. එයාට මේ විදිහේ තියෙන ඇත්තටම ටිකක් වෙනස් විදිහේ මානසික රෝගී තත්ත්වයක්. කොහොම හරි මේ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දී හොස්පිටල් එකකින් චාලට්ට එරිව විනය පරීක්ෂණයක් පටන් ගන්නවා. චාලට්ට සිද්ධ වෙනවා මේකට මුහුණ දෙන්න. ඉතින් චාලට්ට ආයෙම ડોක්ටර් කෙනෙක් විදිහට මේ හොස්පිටල් එකේ රාජකාරී කරන්න එයාට සිද්ධ වෙනවා එයා කිසිම වැරද්දක් කරේ නැහැ කියලා ඔප්පු කරන්න. ඒ වගේම එයාට සිද්ධ වෙනවා එයාගේ පුද්ගලික හැඟීම් එහෙම නැත්නම් එයාට දැනෙච්ච හැඟීම් වෙනුවෙන් එයා එයාගේ රෝගීන්ව පාවිච්චි කරේ නැහැ කියලා ඔප්පු කරන්න. හැබැයි ඉතින් චාලට්ට මුහුණ දෙන්න හම්බ වෙන විනය පරීක්ෂණයේ ඉන්න ජූරියේදී චාලට්ට මොකුත්ම කියා ගන්න බැරි වෙනවා. ඉතින් හොස්පිටල් එකේ පාලන අධිකාරී තීරණය කරනවා චාලට්ට වෛද්‍ය වෘත්තියෙන් නිරපහරින්න. ඉතින් මේ විවත් කිරීමෙන් හින්දා චාලට්ට ආයි කවදාවත් වෙන හොස්පිටල් එකකවත් සේවය කරන්න හම්බ වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ චාලට් මැක්ස්ව එක්කගෙන යනවා චාලට්ගේ ඇපාර්ට්මන්ට් එකට. චාලට් එයා කරපු හැම දෙයක්ම මැක්ස් එක්කලා කියනවා. මෙතනදී චාලට් මැක්ස් එක්කලා රාගෙන් මත් වෙනවා. ඒ විතරක් නෙමෙයි චාලට් මැක්ස් එක්කලා කායිකව හැසිරෙනවා. මෙතනින් ටික කාලයකට පස්සේ චාලට් නිවුන් දරුවන්ට උපත ලබා දෙනවා. චාලට් ජීවිතය ආයෙම පටන් ගන්න ඕනේ කියලා හිතනවා. මේ වෙනින් මේ කපල් එක, ඒ කියන්නේ චාලට් වගේම මැක්ස් තීරණය කරනවා ඉන්දියාවට ගිහිල්ලා මේගොල්ලන්ගේ ජීවිතය ආයෙම පටන් ගන්න ඕනේ කියලා. මැක්ස් ඉන්දියානු සමාගමක ජොබ් එකක් කරන්න පටන් ගන්නවා. චාලට් තීරණය කරනවා එයා ගෘහණියක් විදිහට දිගටම ඉන්නවයි කියලා. චාලට්ට තේරෙන්න ගන්නවා එයා පහුගිය කාලේ නැත්නම් එයාගේ ජීවිතයේ අතීතේ එයා ගොඩක් වැරදි දේවල් වලට යමුණයි කියලා. චාලට් උත්සාහ කරනවා හොඳ ගෘහණියක් වෙන්න. දවසක් චාලට් මැක්ස්ට කෑම එක අරගෙන මැක්ස් වැඩ කරන තැනට යනවා. ඉතින් මේ සයිට් එකේ වැඩ කරන මිනිස්සු කියනවා මැක්ස් මේ විත්ති වැඩ කරන්නේ මේ සයිට් එකේ නෙමෙයි වෙනස් සයිට් එකක වැඩකට ගියයි කියලා. ඉතින් චාලට් මේ බිල්ඩින් එකේ උඩට ගිහිල්ලා කොන්ක්‍රීට් එක උඩ නිදාගෙන රළු බිම අත ගන්න ගමන් වින්දනයක් ලබනවා වගේ හැඟීමක් අපිට තේරෙනවා. මේ අතරේ මැක්ස් එනවා ගෙදරට. ඉතින් මැක්ස් ගෙදරට එනකොට චාලට් ගෙදර නැහැ. මෙතෙන්දී මැක්ස් දැනගන්නවා චාලට් හැමදාම මේ විදිහට ගෙදරින් එළියට යනවායි කියලා. ඉතින් මේ දවසේ රෑ මැක්ස් මේ ගැන චාලට්ගෙන් අහන්න හැදුවා. චාලට් මේ ගැන කතා කරන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් දවසක් චාලට් එළියට යද්දී මැක්ස් චාලට්ව ෆලෝ කරනවා. අවසානයේ චාලට් යනවා මැක්ස් වැඩ කරපු බිල්ඩින් එකට. චාලට් මේ බිල්ඩින් එකේ මුල්ලකට වෙලා මැක්ස් උන්ෙන් කාලය ගත කරනවා. එදා රෑ මැක්ස් නින්ද යන්නේ නැහැ. මැක්ස් චාලට් ගැන වැරදි විදියට හිතපු හින්දා. මේ සතියන්තයේ මැක්ස් වගේම චාලට් එකම ගෙදර වුණත් ජීවත් වෙන්නේ හරියට වෙන් වෙලා වගේ. අවසානයේ මැක්ස් චාලට් ගිහින් කියන්නේ වෙන වෙලා ඉන්න එකෙන් විශ්වාසය ගොඩනගන්නේ නැහැ. අපි ආයෙම අපේ විශ්වාසය ගොඩනගා ගමු කියලා. චාලට් කියනවා මේ වෙලාවේදී එයා එකම වැරද්ද දෙපාරක් කරන්න කැමති නැහැ කියලා. ඉතින් අවසානයේ මැක්ස් තීරණය කරනවා චාලට් එක්කලා ඔය ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. ඉතින් මේ ගමන යන අතරතුර චාලට් මැක්ස්ගේ උරහිසුරු නිදා ගන්නවා. ඉතින් ආයෙම මේ දෙනා හොඳ ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ගයිස් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් ඇත්තටම මේ මූවි එක අවසානයේ වෙදි තේරෙනවා විවාහ ජීවිතයේ ඇතුලේ චාලට් ලොකු පීඩනයකටපත් වුණා වගේම එයාට වෘත්තීය ජීවිතෙන් ආපු බලපෑමත් එක්කලා එයාට මේ දේවල් හසුරුවා ගන්න බැරි වෙච්ච හින්දා තමයි චාලට්ට මේ වගේ විකෘති කාම ආශාවක් එහෙමත් නැත්නම් විකෘති ලිංගික ආශාවක් නැතුනේ කියලා. ඒ වගේම චාලට්ගේ හස්බන්ඩ්ට බැරි වෙනවා චාලට්ට තේරුම් ගන්න. කොහොමද අවසානයේ මැක්ස් තේරුම් ගන්නවා චාලට් මෙන්න කාලය ගත කරන්න ඕන කියලා. ඉතින් මේ විදිහට මේ දෙනාගේ විවාහ ජීවිතේ වැරදිච්චයන් හදාගෙන ආයෙම යාගොල්ලන්ගේ විවාහ ජීවිතේ පටන් ගන්නවායි කියන බලාපොරොත්තුවත් එක්කලා තමයි මූවි එක ඉවරුනේ. ඉතින් ඔයගොල්ලෝ මේ මූවි එක ගැන මොකද්ද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ මූවි රිවිව් එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආයෙම මේ වගේ සුපිරි මූවි එකකින් හම්බ වෙනකන් අතට වීඩියෝ එක නතර කරනවා.